කරගෙන. හරි. ලොකු දුවේ පොඩි දුවේ හානිකට ඵලයන් වැඩපළවල් වලට උඹලයි මහයි කාගේ වැඩපළවල් නෙමෙයි නේ අව්වා. යන්නේ අම්මේ උදේම නැගිටලා කෑම උයන්නේ. ඔයා නිකන් මහන්සි වෙනවා. මට මගේ යාළුවා හොටෙල් එකෙන් කෑම එකක් අරන් දෙනවනේ. හොටෙල් වල කෑම කාලා හරියන්නේ මේ වැඩ කරන ගෑනු ළමයි. අම්මගේ අතින්ම රාට ගුණට කෑම එකක් කන්න ඕන. මම වැඩිපුර මස් කෑල්ලකුත් දාන්න. නංගිට කියන්න එපා. මේ ලස්සනද? අම්මා මහපු හැට්ටේ. අනේ ඔබ පොලිතින් උරයක් ඇද්දත් ලස්සනයි මයි දුවේ. ලතාට පෙන්නේම යන්න එපා. ඕකේ ඇස්වා. මේ thank you අම්මේ. හරියන්නේ මං එහෙනම් ගිහින් එන්නම් වැඩට පරක්කු වෙනවා. නංගි මං ගිහින් එන්නම්. පළවෙනිට මට කියන්නේ පිට්නේ දාන්නද? අනේ බං උදේ පාන්දර මැරගත්තද වත්තලේ? උඹේ ඔය කටින් වැදගත් වචනයක් පිට වෙන්නේම නැද්ද මං අහන්නේ? මගේ හිතේ එකයි කටේ එකයි නෑනේ. හිතට එන දේ කටින් කිව්වා. හිත කැමති නැත්තම් කටේ දාගන්නෙත් නෑ. මොන කුණුහක් වැද්ද මං ඒ? මොනවාද ඌවේ? නීගලල තෙල් දැම්ම. කාපිය. අක කනවන මාත් කන්නා. මම දන්නවා ඔබ අක්කා එක්ක ඇරියස් කියලා. ඒත් ඒ අහිංසකී මට මේ විස්තරය කිව්වේ නැත්තම් මම කොහොමද දන්නේ උඹේ පැටිකිරිය? මට ඇත්තම කියපන්. උඹට රිවර් හොටෙල් එකේ මැනේජර් ඉලන්දාරියා එක්ක තියෙන පළහිලව මොකද්ද? මොකොත් නෑ. ඔහෙ හිටු කොහෙද යන්නේ? රිවර් හොටෙල් එක මැනේජර් මගේ මූණටම කිව්වා පක්කට කැමතියි කියලා. ඒකද උඹට ගැහුවේ? නෑ, ඌ මගෙන් කැමති අහුවේ නැති නිසා. චික් විතරක්. කාගේ ආරට ගිහින්ද මන්දා? බලපන් 70 සියාතු 100ගේ අමුඩේ ඔයිට ලොකුයි. ඕ, එච්චර වෙයිද? උඹත් සිග්නල් දීදී ඵලයන්කෝ. සිග්නල් නෙමෙයි මං කෙලින්ම දෙන්න සුපිරි විකි. අනේ බං උඹවත් අක්කා දිහා බලලා හැදියකෝ. ඒකි අපේ රන් කඳ. අපේ ගෙදර ආලෝකය දෙන පහන් ටැඹ. අනේ ඕකගේ පහන් ටැඹේ තරම අම්මා දන්නේ නෑනේ. අනේ නිකන් ඵලයන් යන්න. කෑම එක. කො කෑම් පෙට්ටිය. තම බෑග් එකේ නේ. එක්ක ඕනේ. රිවර් හොටෙල් එකේ මැනේජර් එක්ක ලන්ච් එකකට යනවා. මේ කර්ම ගමනක් කර්මකාරයෙක් පවුලක දෙන්න එපා. දරුවෙක් නොමග යන එක ඇස් දෙකෙන් දකින අම්මා කෙනෙක්ට ඒක කොච්චරනම් දරා ගන්න අමාරුද නේ? විශේෂයෙන්ම ගෑනු ළමිස්සියක් නොහොඹිනා වැඩ කරද්දී. ඔව් මට දෝල දෙන්නෙක් ඉන්නවනේ. මට තේරෙනවා. ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියලා රට්ටු කියනකොට කාටද ඔව ඉවසන්න පුළුවන් අනේ? අනේ බං ලතෝ හතර බීරි කතා නොකිය කෙලින්ම කියපන් කොහාව කාරණාව. හතර බීරි කතා නෑ කතාව සුද්දයි. ඔන්න උඹේ දුව රිවර් හොටෙල් එකේ මැනේජර්ට බත් කවලා උගේ ගෑනිට මහුවෙලා. උගේ ගෑණි උඹේ දුවයි කෙහෙවලු පටලව ගන්නවලු රෙදි රාගෙන.
ඌ බැඳපු මිනිස්සෙක්. දේස් රූපත ඇරුණකොට ඌ හැමදාම කියම ගෑනු බැඳලා ඉන්නේ. අනේ ලතෝ මන් දැන් මොනවද කරන්නේ? අපි යන්නේ පැත්තට. ඕන්නේ. මං දැක්ක උඹලා ඉදුව මේ පැත්තට ගාටනවා. දැන් එනවත් ඇති. එනවා නගර සෝබනී. සතුටුද දැන්? අනේ බං ඔයිට වඩා හොඳ නැද්ද මගේ රීලි මාංශ හූරගෙන කෑවනම්? අනේ බලපංකො ලතෝ. මේකේ මොකුත් නොවුන ගාන්ට ඉන්න අපූර්ව. මේකටයි සුමති සම්මාන දෙන්න ඕන. මට ඕන නැති සුමති සම්මානයක් නැහැ. මම මේ කෑම එක ගන්න ආවේ. මට කෑම එක අමතක වුණා. බං උඹට අන්ධ කයිප්පොද? මේකේ නෙමෙයි. උඹලයි ලොකු එකී බත් කවලා තියෙන්නේ. ඕකේ හැමදාම ලන්ච් ගන්නේ රිවර් හොටෙල් එකෙන්. මට මගේ යාළුවා හොටෙල් එකෙන් කෑම එකක් අරන් දෙනවනේ. ඕකේ හැමදාම උදේට තමයි අර මිනිහට කෝල් කරන්නේ. නංගි තමයි යන්නේ මේවට වග කියන්න ඕන. නංගි මාත් එක්ක ඊරිසියයිනේ මගේ ලස්සනට. ඒකි මාව තල්ලු කරා කියන්නකෝ මඩ වලකට. වල තිබ්බ රිවර් හොටෙල් එක පැත්ත වෙන්නේ නැති. ඔයාලා කවුරුත් මාව තේරුම් ගත්තේ නේ. ඔයාලා හැම වෙලේම ගත්ත නංගිගේ පැත්ත විතරයි. උඹේ පොඩි දුව තමයි පළවෙනි පාර මැනේජර්ට ගහලා ඕක නතර කරන්න හදලා තියෙන්නේ. කොයි? උඹේ ලොකු දුවට නෙවිසේ. මං කිව්වේ තාත්තිනි වගේ සාරියන්දට රෙද්ද තුත්තිරි. අම්මේ මං යනවා. පොඩි දුවේ ඩිංගිත්තක් හිටින්. මං වැඩිපුර මස් කෑල්ලක් ඔතාලා දෙන්න. අනේ බබා මාව ගෙදරින් එලෙව්වා. ඔයාට මාව දැන් බාර ගන්නෙම වෙනවා. මං හිතන්නේ අපි කරපු සුළු වරද මහා පරිමාණයේ වරදක් වෙන්නයි යන්නේ.